ජර්මනියේ හිටිය මිනිස්සෙක් ඉජින් පෙඩ්රිට් බර්ටෝල් බ්‍රෙස්ට් මම හිතන්නේ 1898 වගේ ඉපදලා තියෙන්නේ. බ්‍රෙස්ට් ගොඩක් නාට්‍ය කරා. 3 penny opera පැන්ස 3 කතාව. Drums in the Night රේ ඇසෙන බෙරහන. The Good Woman of Sichuan යහපත් ගෑනිය. Mother Courage and her children දිරිය මවසායගේ දරුවෝ පුන්තිලා මෙයන් ගොඩාක් ලංකාවේ පරිවර්තන වෙලා තියෙනවා. ලංකාවට ගැලපෙන විදිහට හරියට පරිවර්තනය වුණේ බ්‍රෙස්ගේ න්‍යාය නැතත් හෙන්රි ජයසේන මහත්තයාගේ දී කොකේසියන් චෝක් සර්කල් හුණුවටේ කතාව. දැන් හුණුවටේ කතාව ඇතුළේ තියෙනවා ජර්මන් ජාතිකයෙක් දෙවන ලෝක යුද්ධේ පටන් අරන් හිට්ලර් ඒ පැත්තෙන් ඉන්නවා. රුසියාවයි ඔක්කොම ඉන්නවා. එයා යුද්ධය දෙවිදිහකට දකිනවා. 3 විදිහකට. එකක් පෙම්වතියක් කොහොමද යුද්ධය දකින්නේ? සැමියා යුද්ධයට යනකොට යුද බටේ යන යුදයට ඉඳින්නෙමි මම ඔබ එනතුරා යනුව නොපැකිල සරණට ලෙයි නැවුණු කුරු යුදබිම නොයනමුත් හැමදෙන මිදී ඉඳින්නෙමි මං ඔබ එනතුරා ඇහැල ගස මල් පලදරනතුරු ඇහැල ගස යලි කොළ සලනතුරු සීත සමේ හිම වැටෙනතුරු වසන්තේ මල් කෙමි ඇදෙනතුරු යන යුදට හැම අයම එනතුරු ඉන් පසුව වූ දිමිනතුරු ඒක වෙනම මානසික කැලලක්. තව තැනක් කියනවා සොල්දාදු අතර යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු ස්වර්ගයට ගිය කලේ උන්දෑවි බොලේ අපයි මගේ හාපෙටියා කියන්නයි බොලේ. ඒක තව තැනක් කියනවා 7 දෙනෙක් සෙම්පතියෝ මකට වැඩි යුද්ධට ගියෝ යුද්ධට ගිය ඔලු ගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ යන්ත්‍රය පස්වෙනියෙක් මග එන්නේ ඌ නෑ යුද්ධයට යන්නේ ඉරහඳ තරු පායන්නේ ඌටලු වල බලපන්නේ ඔබත් මමත් ඉදිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් හිතමු. ජීවිතේ වයස ගෙවලා 70 පැනලා ඉන්න නාගි කාලකන්නින්ට ළමයින් අනාගතේ අපි ඉස්නන්ඩ දෙනවා. ඔබත් මමත් හිඳිනා උදෙසුසුම උමකටද ඔබත් මමත් අප දෙදෙනෙකු මිස නොව එකෙකු ලෙසින් සිතමු. හිටින් උදාවන ලෝකය සැමටම දුවදායක කරමු. හිටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු. ගැටෙනාපිම් තලය පුරා යුදයේ ගිනිදැල් පැතිරෙන්නේ දුක් විලාපයයි මිනිසුන්නේ යුද වැදී කුමට මේ
එකම පොළොව මත එකම ලෙසින් අප සැදුනේ එකම සුසුම් ලය රැඳුනේ ඔබත් මමත් හිඳිනා මේ ලෝකෙ අදුල සුසුම ඔබකටද ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු රකිමු මිනිස්කම ભેද නොවී කුල ගොත් ස්මිතිකම් දුරලා සතුරු සිතුම් අතුහැරලා කුසගින්න අවිදරා දැවේ ලපටි සිත් කඳුළු පිසිනු දරුවන්ගේ සතුට බෙදමු මේ මණ්ඩලේ ඔබත් මමත් හිඳිනා මේ ලෝකෙ කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු